Hi guys, welcome back to my YouTube channel. මම කලින් ගෙනාවනේ මගේ room makeover video එකක්. අද වීඩියෝ එකෙන් මම ඔයාලට අරන් ඉන්නේ මගේ study area එක makeover කරපු විදිය. මුලින්ම වීඩියෝ එකට යන්න කලින් අලීගේ orders වගේක් තියෙනවා unbox කරන්න. එහෙනම් අපි ඒ ටික unbox කරලා ඉමු. මුල්ම order එකේ තියෙන්නේ vacuum flask set එකක්. මේකේ කප්ස් 3ක් එක්ක තමයි මේ සෙට් එක එන්නේ. මම මේක දැම්මේ රුපියල් 289කට. ඒ කියන්නේ වෙල්කම් ඩීල් එකකින් තමයි මම මේ ඕඩර් එක පර්චේස් කරේ. ඊළඟට තියෙනවා cute සයිඩ් බෑග් එකක්. ඇත්තටම මම මේක හිතුවටත් වැඩිය මාර ක්වොලිටි එකක් තියෙනවා. ඒ වගේම තමයි ඇත්තටම ලස්සනයි. මේකත් දැම්මේ මම වෙල්කම් ඩීල් එකෙන්. එතකොට මට මේකට ගියේ රුපියල් 289යි. ඊළඟට තියෙනවා ජර්ලි සෙට් එකක්. මට මේකට ගියේ මං හිතන්නේ රුපියල් 30ක්. හරියට මතක නැහැ මට. රුපියල් 30ක් හෝ 35ක් වගේ ගාණක් ගියේ. මේකේ සාමාන්‍ය මිල රුපියල් 300ක් 350ක් වගේ වෙනවා. මට මේක රුපියල් 30කට වගේ ගන්න පුළුවන්කම හම්බුනේ මං එයාලගෙන් දාලා තිබුණා බුක් රැක් එක ඕඩර් එකක්. ඒක ඔටෝමැටික්ලි රීෆන්ඩ් වෙලා තිබුණා. එහෙම වෙලාවට එයාලගෙන් ඩොලර් එකක කූපන් එකක් හම්බ වෙනවා. ඒ කූපන් එකකින් තමයි මම මේ ඕඩර් එක දැම්මේ. එතකොට මට මේකට ගියේ රුපියල් 30ක් වගේ මුදලක්. මේ පාසල් එකේ තියෙන ස්ටෝර් රැක් එකක්. ඒක මං හිතුවට වඩා නම් පොඩි. මම මේක දැම්මේ වෙල්කම් ඩීල් එකකින්. ඉතින් මට මේකට ගියේ රුපියල් 289යි. මේ තියෙන්නේ මම අලි එකෙන් ඕඩර් කරපු ටේබල් ක්ලෝත් එක. මේක මං ගෙනාවා මගේ ස්ටඩි ටේබල් එකට. මේක නෝමල් ඕඩර් එකක් විදිහට දානවා නම් රුපියල් 600ක් වගේ තමයි වෙන්නේ. එහෙම නැත්නම් වෙල්කම් ඩීල් එකකින් තිබුණා රුපියල් 289ට වගේ. මේ තියෙන්නේ මම අලි එකෙන් ඕඩර් කරපු ස්ටේෂනරි සෙට් එකක්. මේකේ අයිටම්ස් 7ක් තියෙනවා. මේ අයිටම්ස් 7ම වෙල්කම් ඩීල් එකෙන් රුපියල් 289කට තමයි දැම්මේ. මේ සෙට් එකටම ගැලපෙන මේ කලර් එකටම පෙන්සිල් කේස් එකක් මම ඕඩර් කරා අලි එකෙන්. හැබැයි තාම මගේ ඕඩර් එක හම්බුනේ නැහැ. ඒ ඕඩර් එකත් ආපුවාම වීඩියෝ එකක් මම දාන්නම්. මේකේ තියෙන්නේ මං අලි එකෙන් ඕඩර් කරපු මිනි කැලෙන්ඩර් එක. ඒක රුපියල් 150ක් වුණා. මේ කැලෙන්ඩර් එකේ මිල රුපියල් 130ක් වගේ කොයින්ස් වලින් අඩු වෙන්න තමයි ගත්තේ. එතකොට රුපියල් 150කට වගේ ගන්න පුළුවන්කම හම්බුණා. බෑග් එකේ තියෙන්නේ මම හදාගත්ත අයිටම්ස් ටිකක් සහ මට මගේ ස්ටඩි ටේබල් එකේ මේකෝවර් එකට ප්‍රසන්ට් විදිහට හම්බෙච්ච අයිටම්ස් ටිකක්. මුලින්ම තියෙනවා ලස්සන පොට් එකක්. ඊට පස්සේ තියෙනවා පෙන් හෝල්ඩර් එකක්. තව තියෙනවා ටේබල් මැට් එකක්. මේ පෙන් හෝල්ඩර් එකයි ටේබල් මැට් එකයි හදාගත්තේ මම. ඊට පස්සේ තව තියෙනවා ස්ටේෂනරි අයිටම්ස් ටිකක්. මේ කලර් පෙන් සෙට් එකයි මේ ස්ටිකි නෝට්ස් ටික තියෙනවා. අර කලින් මම පෙන්නපු පොට් එකයි මේ ස්ටේෂනරි අයිටම්ස් ටිකයි මට ගිෆ්ට් එකක් විදිහට තමයි හම්බුනේ. දැන් එහෙනම් අපි යමු මගේ ස්ටඩි ටේබල් එක මේකෝවර් කරන්න. මුලින්ම මම මගේ ස්ටඩි ටේබල් එකේ කලින් තිබුණු අයිටම්ස් ටික අයින් කරගත්තා. ඉතින් දැන් මම මගේ කලින් තිබුණු ටේබල් ක්ලොත් එක අයින් කරලා අලුත් ටේබල් ක්ලොත් එක දාගත්තා. ඊට පස්සේ මගේ ටේබල් එකේ තියෙන අයිටම් ටික සෙටප් කරගන්න තමයි මම මේ හදන්නේ. මේ දවස්වල මගේ ලෙක්චර්ස් යන්නේ ඔන්ලයින්. ඒ නිසා ඉතින් ස්ටඩි ටේබල් එක ලස්සනට තියාගන්න එක මට වැදගත් වෙනවා. මොකද එහෙම නැතුව ඒක අපිරිවෙලට තිබුණොත් වැඩ කරන්න යන්න හිතෙන්නේ නැති නිසා. ඉතින් ඔයාලත් ඔයාලගේ පාඩම් කරන්න කලින් ඔයාලගේ ස්ටඩි ඒරියා එක ලස්සනට සෙටප් කරගන්න. එතකොට ඔයාලට ආසාවෙන් වැඩ ටික කරන් යන්න පුළුවන්කම හම්බෙනවා.
තමන්ගේ බෙඩ්රූම් එකේ, ඒ වගේම තමයි ස්ටඩි ටේබල් එකේ ඉන්ඩෝර් ප්ලාන්ට්ස් ස්වභාවික මල් තියාගන්න එකෙන් ලස්සනට අමතරව මානසික නිදහසක් අපිට හම්බෙනවා. ඉතින් මගේ ස්ටඩි ටේබල් එක සෙටප් කරාට පස්සේ තියෙන්නේ මෙන්න මේ විදිහට. ඉතින් මේ වීඩියෝ ක්ලිප් එක නම් ගත්තේ මම දවස් කීපයකට පස්සේ. මානසික නිදහසින් යුතුව අපි අපේ වැඩ කටයුතු කරන් යනවා නම් අපි කරන ඕනම වැඩක් සාර්ථක කර ගැනීමේ හැකියාව අපිට හම්බ වෙනවා. ඉතින් මේ විදිහට තමයි මගේ ස්ටඩි ටේබල් එක මම මේකෝවර් කරගත්තේ. අලුත් වීඩියෝ එකකුත් අරගෙන ඉක්මනින්ම එන්නම්. සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න. Thank you for watching.